අයබෝවන් අපි අද බලමු කොහොමද Gmoney app එකට අපි කාඩ් එකේ ATM එකකට ඩිපොසිට් කරන විදිය. ඉතින් හරිම ලේසි මේ විදිහට ATM එක ළඟට ඇවිල්ලා ඒකේ තෝරන්න තියෙනවා ඉක්කම් කියලා. ඒ ටික තෝරලා ඉදිරියට යනකොට අදාළ විදිහට විස්තර ටික දාන්න තියෙන්නේ. දුන්නට පස්සේ අපේ කාඩ් එක ඇතුළත් කරන්න එනවා. කාඩ් එක ඇතුළත් කරාට පස්සේ අපේ නම ඒ විස්තර ටික හරිද බැලුවට පස්සේ ෆෝන් නම්බර් එක දාන්න එනවා. ඒ ටික හරිනම් ඉදිරියට ওই විදිහට යන්නයි තියෙන්නේ. ඉදිරියට යද්දී අපේ අවශ්‍ය ඩිපොසිට් කරන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය ඇතුළත් කරන්න එනවා. එතකොට අපේ ළඟ තියෙන ඩිපොසිට් කරන්න අවශ්‍ය කෑෂ් ටික දැම්මට පස්සේ අපේ විස්තර නැවත පෙන්නනවා දාපු සල්ලි ගණන් ඒ ටික හරියද කියලා. කියන්නේ අපිට ඩිපොසිට් කරන්න අවශ්‍ය ටික හරියද කියලා හගින් බටන් එක දුන්නට පස්සේ. ඉතින් මේ විස්තර ටික හරිනම් අපිට නැවත හගින් එක දීලා ඉදිරියට යන්නයි තියෙන්නේ. ඒ විදිහට ඉදිරියට ගියාට පස්සේ ඊටමත් සාර්ථක විදිහට අපිට අපේ ඩිපොසිට් එක කරගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි මේ විදිහට ඩිපොසිට් එක කරගන්න ATM එක හරහා. දැන් අනිවාර්යයෙන්ම රිසිට් එක අතට ගන්න අමතක කරන්න එපා. අපේ අලුත් වෙච්ච Gmoney කාඩ් හරහා බැංක් එකකින් ATM ඩිපොසිට් කරාම ඔයාලට දැන් කෙලින්ම ලංකාවට මුදල් ප්‍රේෂණය කරන්න පුළුවන්. තාම කාඩ් එක හදාන්න නැත්නම් අදම කෝල් එකක් දෙන්න 1670 45